අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහ කතාවක්. මම වැඩ කරන ආයතනයේ 20 වන සංවත්සරය වෙනුවෙන් ආයතනයේ හැමෝම එකතු වෙලා යන ගමනක්. කිලෝමීටර් 300කට අධික පීකෝ ට්‍රේල්හි අදියර 22ම එක දවසකින් සම්පූර්ණ කරන එක තමයි අපේ අභියෝගය වුණේ. මේ අභියෝගයේ 18 වන අදියර ගමන් කරන්න පැවරුනේ අපේ කණ්ඩායමටයි. මේ මාර්ගය ආසන්න වශයෙන් කිලෝමීටර් 14ක් දිවෙනවා. අපේ කණ්ඩායමේ මඟ පෙන්වන්නන් දෙන්නෙක් සහ අපි 8 දෙනෙක් ඉන්නවා. ගමන පුරාවටම සහෝදරත්වය, බෙදා ගැනීම, විනෝදය සහ අමතක නොවන සිදුවීම් ඇතුළත් වෙනවා. මේ ඔබ බලන්නේ අපේ පීකෝ ට්‍රේල් කතාවයි. පීකෝ ට්‍රේල්හි 18 වන අදියර කියන්නේ හාලි ඇල සිට ඇටම් පිටිය දක්වා දිවෙන මාර්ගයයි. ඒ වුණාට අපේ පහසුව සඳහා අපි ඇටම් පිටිය ඉඳන් හාලි ඇලට යන්න තීරණය කළා. මේ ඔබ දකින්නේ අපේ ගමනේ ආරම්භයයි. පීකෝ යන වචනේ තේරුම තමයි ඉතා උසස් තත්ත්වයේ තේකොළයි. අපේ ගමනේ ආරම්භය වුණේ ඇටම් පිටිය බස් නැවතුම් පොළ සිටයි. උදේනම ගමන් ආරම්භ කරපු අපි අවරශ්මය වැටෙන්නත් කලින් තේවතු යාය මැදින් ගමන් කරන්න ආරම්භ කරා. මේ ගමනේ විශේෂත්වය තමයි ගමනේ සිටියම අපේ දුරකථනවල පීකෝ ට්‍රේල් ලැප් එකෙන් බලාගෙන යන්න තිබුණ හැකියාවයි. ඒ වගේම පාරේ තැන තැන මග සලකුණුත් දකින්න හැම්බුණා. අපේ මේ ගමන් මාර්ගය මූලිකව වැටිලා තිබුණේ තේවතු යායන් සහ පාරවල් මැදින්. අපි ගමන ආරම්භ කළේ ඇටම් පිටියෙන් නිසා මේ ගමනේ තිබුණ ඉතාම මනස්කාන්ත දසුන් ටික අපට ගමන ආරම්භයේදීම දැකගන්න ලැබුණා. තේවතු යායෙන් පස්සේ අපි ආවේ ඝන කැලෑවකට. පාර මැදට කඩා වැටුණු ගස්ද දැකගන්න ලැබුණා. සමහර ප්‍රදේශයන් වල ගැමියන් විවිධ සතුන්ව වලදාපු තැන්ද අපට මේ ගමනේදී හම්බුණා. තේවතු වලින් ආරම්භ වුණ ගමන නැවතත් ප්‍රධාන මාර්ගයට එකතු වුණා. මේ ප්‍රදේශය තමයි මට දැනෙන විදිහට මේ ගමනේ තිබුණ ලස්සනම ප්‍රදේශය. ඒ නිසා අපි උදේ ආහාරය ගන්න මේ ප්‍රදේශයේ නතර වුණා. අපි ගෙනාපු කෑම බීම අපි අතරේ බෙදාගෙන ඉතුරු වුණ ඒවා අපේ මළුවලට නැවත දාගෙන යන්න අපි අමතක කළේ නෑ. උදේ ආහාරයෙන් පසු අපි නැවත ගමන් ආරම්භ කළා. මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් වතුයාය හරහා තමයි මාර්ගය ඊළඟට වැටලා තිබුණේ. පරිසරයේ සුවඳ විඳිමින් අවට සිරි නරඹමින් යහළුවන් සමග විහිළු කරමින් අපේ ගමන ඉතා සුන්දරව ගමන් කළා. මේ ගමන යනකොට අමතක කරන්න බැරිම චරිතයක් තමයි මිගෙල් කුනාට් කියන්නේ. මේ මං පෙතේ නිර්මාතෘවරයා විදිහට ඔහු මූලිකත්වය ගත්තේ මේක හුදෙක්ම කඳු නැගීමේ මාවතක් කරන්න විතරක්ම නෙමේ. මේක අපේ සුන්දර භූදර්ශනය සහ ගම්මානවල ජීවත්වන ප්‍රජාවන් එකට සම්බන්ධ කරන්න ඔහුට උවමනාව තිබුණා. නැවතත් මාර්ගයට වැටුණ අපි පාරවල් වලින් ලකුණු කරන ලද දිශාවන් වලින් අපි ඉදිරියටම ගියා. මේ අපගේ ගමනේ අපට හම්බුණ එක් බීම් සලකුණක්. මේ අවස්ථාවේදී තේවතු හැරුණ කොටගෙන මානා පඳුරු වලින් යුක්ත පරිසරයකින් අපට ගමන් කරන්න හම්බුණා.
මේ අවස්ථාව වෙනකොට මානා පඳුර සියල්ලක්ම පහු කරලා අපි නැවත ඉතාම ලස්සන වටාපිටාවකින් යුක්ත ලස්සන කඳු පන්තියකින් යුක්ත මාර්ගයක නැවත ගමන් කරන්න පටන් ගත්තා. අපි ඇටම්පිටියේ ඉඳන් හාලිඇලට එන්න තීරණය කළේ මෙන්න මේ නිසයි. මේ ආකාරයේ පරිපෙළවල් කිහිපයක් අපට ඉදිරියේදී දකින්න හම්බෙනවා. අඩු මහන්සියකින් ගමන් කරන්න ඕන නිසා තමයි අපි ඇටම්පිටියේ ඉඳන් හාලිඇලට එන්න තීරණය කළේ. පඩිපෙළ බැස්සට පස්සේ අපි නැවත මාර්ගයට සම්බන්ධ වුණා. සතුන්ගේ ශබ්ද මැදින් අපි ගමන නැවතත් ආරම්භ කළා. මේ තියෙන්නේ තව මඟ සලකුණක්. මේක දික්වැල එස්ටේට් එකට අයිති ගොඩ නැගිල්ලක්. මේ ගොඩ නැගිල්ල ළඟින් නැවතත් පඩිපෙළ බහින්නට තමයි අපේ ගමන් මාර්ගය යෙදිලා තිබුණේ. මේ පඩිපෙළ බහින ගමන් අපට ඉදිරියෙන් දකින්න තිබුණ ඉතාම මනස්කාන්ත කඳු පන්තියක්. මේ පඩිපෙළ බැහැල ඉවර වෙනවත් එක්කම අපට තව මඟ සලකුණු කිහිපයක්ම හම්බුණා. කුඩා ළමයින්ගේ පාසලක් සහ හින්දු ජනතාවගේ කෝවිලක් තමයි මේ ඔබට දකින්න හම්බෙන්නේ. මේ මඟ සලකුණු පහු කරගෙන කෙමෙන් ඉදිරියට යනකොට මේ ආකාරයෙන් තවත් සලකුණක් හම්බුණා. මේ මාර්ගය අපි විශ්වාසයෙන් යුතුව ඉදිරියට මැදුණා. නමුත් වැඩි වෙලාවක් යන්න කලින් අපට මුහුණ දෙන්න සිද්ධ වුණේ බලාපොරොත්තු නොවන බාධකයකට. මම් පෙත හරහා විශාල පස්කන්දක් කඩා වැටීම නිසා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වෙලා තිබුණා. ඒ නිසා නැවත හැරි විකල්ප මාර්ගයකින් අපට ගමන් කරන්න සිදු වුණා. මේ අවස්ථාවේදී මේ බිමේ සැබෑ උරුමකාරයන් වන මිනිසුන්ගේ නිවෙස්ද දැක බලාගන්න හැකි වුණා. ඒ නිවෙස්වල සරල බවත් ඔවුන් ජීවත් වන වටපිටාවත් දකිද්දී ඔවුන් දිනපතා මුහුණ දෙන අභියෝග සහ ජීවන තත්ත්වයේ දුෂ්කරතාවය පිළිබඳ අපට ගැඹුරු අවබෝධයක් ලැබුණා. මේ නිවාසයන් ටික පහුවෙනවත් එක්කම අපට නැවතත් දිගු පඩිපෙළක් දකින්න හම්බුණා. මේ තමයි අපට මේ ගමනේ හම්බෙන අවසාන පඩිපෙළ. මේ මාර්ගයේ අපගේ ගමන ඉදිරියට යනකොට අපට හම්බ වුණා තේ දළු නෙලීමේ නිරත වන ශ්‍රමිකයන් පිරිසක්. ඔවුන් තම දෛනික සේවය අවසානය කර දිවා ආහාරය ගනිමින් තමයි සිටියේ. විශේෂත්වය තමයි ඔවුන් අසල එදින නෙලාගත් තේ දළු වලින් පිර වූ උර තබා තිබීම. එය කඳුකරේ එදිනෙදා ජීවිතයේ වෙහෙසත් එහි ඇති සරල සුන්දරත්වයත් මනාවට පෙනෙන දසුනක් වුණා. සෑම ගමනකටම අවසානයක් තියෙනවා. කිලෝමීටර් ගණනාවක් පුරා විහිදුණු මේ මාර්ගයේ අපට ඉතිරි කරන්නේ අමතක නොවන මතකයන් රැසක්. එක් පසකින් දෙනෙත් පුදුමයට පත් කළ සොබා සෞන්දර්ය. අනෙක් පසෙන් මේ බිමේ ජීවත් වන මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ සරල බව. ඒ සියලු අත්දැකීම් සම්භාරයත් සමග අපගේ මෙම අදියර මෙලෙස නිවාවට පත්වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.